චාරිත්‍රානුකූලව තෙල් හිදීමට ගන්නා උපකරණ. ඒ සඳහා ගෞරව සම්මානයට පාත්‍ර කරන කලින් අපි ඒව වන්දනා කරනවා. එතකොට මේ මෝලගහට වංගෙඩියට ඒ තෙල් හැටි ගාන හැන්දට ඒ තෙල් ලිප තියෙන මුට්ටියට ඒ වගේම වියනට ඒ වගේම අපි ලිප තබන ලිප සඳහා බාහිරව දෝෂ අහක් කිරීම සඳහා මේ පිරිත් දේශනාවන් කරනවා. යක්ෂ ප්‍රේත පිසාච ආදී අමනුෂ්‍ය දෝෂ දුරු වීමටත් බාහිරව දෝෂ දුරු වීමටත් අපි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ගන්වන ලද පිරිත් පැන් මේ සඳහා උපයෝගී කරනවා ආරක්ෂාව සඳහා. ඒක පූර්ව චාරිත්‍රාක් විදිහට අපි භාවිතා කරනවා. පාෂාණමය ගුණය ශාකවලට එකතු වෙනවා ගල් වංගෙඩිය භාවිතා කිරීම. ඒ වගේම අපි නිතරම කොටනකොට බලන්න ඕනේ හරියට නිවැරදිව කෙටලා තියෙනවද කියලා සිවුම. එහෙම නැති වුණොත් ඒ ශාකවල ඉස්ම ගන්න තරමක් අපහසු වෙනවා. කොයිම වෙලාවකවත් එක වර්ගයකට අමතරව තව වර්ගයක් කලව මේ මිශ්‍ර කරලා ශාක කොටන්නේ නැහැ. එතකොට ශාකීය ගුණය වෙනස් වෙනවා. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. මෙය තවම කෙටලා මදි. නිවැරදිව ඖෂධ කෙටලට පස්සේ බලා ගන්න පුළුවන් එක දෙයක් තමයි මේ ඖෂධ සියුම් තලපයක් ආකාරයට දිස් වෙනවා. එතකොට මේ ශාක වලින් හොඳට ඉස්ම ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් මේ ඖෂධ හොඳට කෙටලා ඉවරයි. අපි දැන් මේ ඖෂධ වංගෙඩියෙන් ඉවත් කර ගන්නවා. ඒ වගේම තව දෙයක් තමයි මේ වංගෙඩියේ වටේට අපි බිම ආවරණයක් දානවා. ඒක මේ ඖෂධ බිම ගෑවෙන්නේ නැති වෙන්න. ඖෂධ සඳහා ඖෂධ කොටනකොට සත්‍ය වටින එක ආරක්ෂා වීම සඳහා අපි චාරිත්‍රානුකූලව උඩු වේන බඳිනවා. පෙරළු කොළ තමයි අපි ඊළඟට ඖෂධ විදිහට භාවිතා කරන්නේ. මේ ටිකක් සෙවල අධිකයි. ඊළඟට අපි භාවිතා කරන්නේ කාතා වාරිය. ඊළඟට අපි භාවිතා කරන්නේ මුතු කොළ. සමම් පිච්ච කොළ කරපිංචා. ඊළඟට භාවිතා කරන අපි කරපිංචා. කොටා ගන්න ඖෂධ දැන් කොටලා අවසానයි. ඊට පස්සේ අපි වෙනම මේ ඖෂධ ඉස්ම මිරිකීම සිදු කරනවා. අපි කොටාගත්ත ඖෂධ මේ ආකාරයට මිරිකලා දැන් අපි මේ ඖෂධ වෙන් කිරීමක් කරනවා. ලිප තැබීමට මත්තේ. නැවතත් අපි ඖෂධ මදි ප්‍රමාණය ගන්න නැවතත් මේ ඖෂධ කොටනවා. ඒ වගේම අපි මේක ග්ලව්ස් වගේ දේවල් දාන්නේ නැහැ. කෙමිකල් එකක් වෙන හින්දා මේ ඖෂධත් එක්ක ඉටිකුල ප්‍රතික්‍රියා කරනවා. අනික ඖෂධයේ පදම බලා ගන්න අපි මේ අපේ හැමට දැනෙන්න ඕනේ මේ ඖෂධවල ගුණාත්මක භාවය. නැත්නම් ඒ කහට ගතිය කොච්චර ප්‍රමාණයක් ශාකයේ ඇවිල්ලාද කියලා බලාගන්නේ අපි මේ අතට අහුවෙන ප්‍රමාණය. ඒක අපේ ග්ලව්ස් එකක් දාලා පාවිච්චි කරාම ඒක දැනගන්න අපහසුයි. ඒ හින්දා තමයි අපි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ.